මේ රැග් එක කියන්නේ මොකක්ද? ඔය යන්නේ මේක ඇතුලේ ඇවිදින්න මේක උපසංස්කෘතියක් තියෙනවා ඒක එකට ඇවිදින්න බෑ මේක ඇස්සේ. ඇයි රැග් එක තියෙන්නේ? මනුෂ්‍ය ඝාතනයක්. රැග් එක කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මම ට්‍රේන් එක ගිහිල්ලා නැහැ. ඔයා කියන්නකෝ දැන් ඔයා ළඟදී යන්න ඇතිනේ. මේ වාලම්පුරි ෆිල්ම් එකේ ලකායක ලස්සනටම කරලා තියෙනවා මේ ඇරියස් ගැන කතා කරන විදිහ. ඔය දඩවල්ල වගේ බෙරිහන් දෙන්න අනි මිනිස්සු මර්ධනය කරන්න තමන්ගේ තියෙන ඇරියස් ටික තව කෙනෙක්ගේ පිටින් යවා ගන්න පාවිච්චි කරන පිරිසම තමයි. ආර්ථික වශයෙන්ුයි සමාජීය වශයෙන්ුයි අපිට වඩා උඩින් ඉන්න මිනිස්සු කොට්ටාසයක් නේ. කැම්පස් ශිෂ්‍යයෝ කිව්වම මුළු කැම්පස් එකම මේකට ගන්න දී කියලානේ. මං කියෙත් නෑ. ඔයාලට මං හිතන්නේ හොඳ මේ අත්දැකීමක් තියෙනවා. මට කැම්පස් එකක ඔය අයිතිකාරයෙක් ඇවිල්ලා කතා කරා. ඔව් මේ මෑතකදී ඉතාම මෑතකදී ඉච්ච සිදුවීමක් තියෙනවා. කොල්ලෙක්ව වටන්න පුළුවන් යටම ලේයර් එකට වැට්ටුවට පස්සේ ගෙදර ඇවිල්ලා බෙල්ල වැල දාගන්න තැනට කොල්ලෙක් අරන් එනවා කියන්නේ. අපි පිරිමි කට්ටිය මේ නවකද